මේ දේවදූතයෝ සමහර ඔබ දැකලා නැහැ. බයිබල් විද්‍යාලේ ළමයිට උගන්වලා තියෙනවා. right අපි දාමු. Raphael, රෆායෙල් කියන දේවදූතයා තමයි ඔබ දකින්නේ. Seraphim, සෙරපාහිම් කියන දේවදූතයා ඔබ දැක්කේ. Michael, ඔබ මයිකල් කියලා අපි කියන්නේ මීකා නැත්නම් Uriel, උරේල් කියන දේවදූතයා. Lucifer, ලුසිෆර් හිටපු දේවදූතයා. Gabriel, ගාබ්‍රියෙල් සමාදානයේ දේවදූතයා. Cherubim, චෙරුබිම් කියන දේවදූතයා. Metatron, මෙට්‍රෝන් කියන දේවදූතයා. Samael, සම්මේල් මේ දේවදූතයෝ විවිධ නම් වලින් අපි උගන්වනවා. Azazel, අසායසෙල් කියන දේවදූතයා. Remiel, රෙමුවෙල් කියන දේවදූතයා. Sandalphon, සඩ්‍රපලම් කියන දේවදූත. මේ දේවදූත වර්ග අපි උගන්වනවා. මම ඉංග්‍රීසි වලින් කිව්වේ මේකේ සිංහල අර්ථ වෙනස්. මේ දේවදූතයා Raphael, තමයි අපේ දෙවියන් වහන්සේ මේ ඇවිල්ලා දේවදූත සේනාවේ අධිපතියෝ. right? Seraphim, මේ වගේ දේවදූතයෝ විශාල කණ්ඩායමක් ඉන්නවා. Michael, එතුමගේ වටේ මේ ඇවිල්ලා අර පරිවාස දේවදූතයෝ. Uriel, මේවල ප්‍රධාන දේවදූතයන් මේගොල්ලෝ එක එක Lucifer, වලට බාර වෙනවා. මේක දේවදූතයෙකුට පුළුවන්. Gabriel, දේවදූතයෙකුට පුළුවන් අතින් අල්ලලා මොහොත අනිත් පැත්තට ගන්න. Cherubim, එක දේවදූතයෙකුට පුළුවන් මුළු පෘථුවිය Metatron, එක්කෙනෙක් තමයි බහින්නේ Samael, පොළව අකුලනවා පැදුරක් වගේ. Azazel, එතකොට Remiel, දේවදූතයෙක් ඉන්නවා මුළු ලෝකෙම විශ්වාස Sandalphon, කරන්න. එයාට තමයි ගිහින් කියන්නේ විනාශ. Raphael, හරිද? මේ එක දේවදූතයෙක් එක්කවත් Seraphim, කෙනෙකුට හැප්පෙන්න බෑ. මේගොල්ලෝ ගිනිමය Michael, පළවල් වල ඉන්න අය. මේගොල්ලෝ සාමාන්‍ය මිනිස් ලෝකෙට Uriel, මේ වගේ දේවදූතයන්ගෙන් දෙන්නෙක් තුන්දෙනෙක් විතරක්. රෆායෙල් Lucifer, පොළොවට එක් අවස්ථාවක ගාබ්‍රියෙල් ආවා, මිකායෙල් ආවා. Gabriel, අර බයිබලයේ කියනවානේ දේවදූතයෙක් ඇවිල්ලා පහර දුන්නා Cherubim, කියලා. පරණ කිව්වොත් මේ මේගොල්ලෝ නෙමෙයි. මේගොල්ලෝ දිහා දැක්කම Metatron, හිතන්නේ මේගොල්ලෝ දෙවියන් වහන්සේ කියලා. Samael,